සුබ අලුත් අවුරුද්දක් වේවා නියෝකාස්ට් අපේ පළවෙනි වැඩසටහන එහෙම නැත්නම් පළවෙනි පොඩ්කාස්ට් එක කියන්නත් පුළුවන් නේද මේ විදිහට ආරම්භ කරනවා ඉතින් අපි YouTube channel එකේ අපේ channel එකේ post එකක් එහෙම දැම්ම අප්ලෝඩ් කරන්න කලින් අපි අප්ලෝඩ් කරනවා කියලා එකම අපිව දන්න අඳුන කට්ටිය කොහොමද බලනවනේ නේ දැන් මේක අපිව දන්නේ නැති අපි අපේ channel එක අපි වැඩසටහන මුල්ම වතාවට මේ දැන් අපේ පළවෙනි එපිසෝඩ් එකත් එක බලන කෙනෙක් නම් අපිත් එක එන්ගේජ් වෙන්න කියලා අපි ආරාධනා කරනවා වගේම මේ අලුත් අවුරුද්දේ ඉතින් කොහොමද අවුරුදු දැන් මේ අර්බුද මේ මාර අර්බුදකාරී තත්ත්වයක් නේ රට ලෝකේ තියෙන්නේ ඉතින් අපි ලාංකික විදිහට අවුරුද්දක් සමරනකොට කොහොමද වාට ඒ කියන්නේ හිතෙන්නේ දැන් මට නම් මගේ මතයක් තියෙනවා ඔයාගේ මතය කොහොමද ඔව් ඉතින් අර්බුද කිහිපයක් තියෙනවා ඉතින්නේ ඒ කියන්නේ අවුරුදු සුබද ආයතන විදිහට දැන් වෙනද අපි පොඩි කාලේ වගේ නම් ගොඩක් ජයනේ අවුරුදු කියන්නේ ආයි මාර නේද වයිබ්‍යයක් තියෙනවා පොඩි කාලේ රසිඤ්ඤා ඔය තියෙන ඔක්කොම මාසයක් කලින් පැක් කරගන්න නේද ඉතලා ඉතින් අපතු අගට දැනෙනවා අපි නෑගම යනවා ආච්චිලගේ හැමගේ අර දැන් කිසි කේරම කමියුනිටි කියන පැත්ත අපෙන් කැඩලා වගේ සින්නක් තියෙනවා අපි ගෙවල් වල දැන් අපි වැඩ කටයුතු වල එමනේ ඉතින් ඒ ගැන කොහොමද ඔයාලට සුබයිද ඒ කියන්නේ ඉස්සරට වැඩිය සාමාන්‍ය කමියුනිටිවත් ගති අඩු වෙලා තියෙනවා කියන තමයි දැනෙන්නේ ඇත්තටම අවුරුද්දක් කියන දේ දැන් අපිට ඉන්දට සාපේක්ෂව දැනෙන ප්‍රමාණය අඩුයි හරි ඉතින් අද අපි කතා කරන්න යන්නේ අවුරුද්ද සහ අපේ සංස්කෘතිය කොතනින්ද අපි ඒකාබද්ධ වෙන්නේ සහ මේ මම කතා කරන ටිකක් ඉතිහාසාත්මක කරුණුත් ඉදිරියට එන්න පුළුවන් ඒ වගේම මේ චාරිත්‍ර වාරිත්‍රවල මොකද්ද මේ දරුණු පැතිකඩ ඒ කියන්නේ එතකොට මේ චාරිත්‍ර වාරිත්‍රවල තියෙන මොකද්ද මේ පැතිකඩ ඒ කියන්නේ පැතිකඩවල ගණනාවක් තියෙනවා ඒ කියන්නේ අපි ගත්ත සංස්කෘතික ලක්ෂණ සහ ඒ විශ්වාසයන් ඊට පස්සේ ඒ සංස්කෘතික විශ්වාසයන් ඇවිල්ලා තියෙන සංස්කෘතික මේ විදිහට ඇවිල්ලා තියෙන අපිට මොකද්ද මේක ඇතුළේ තියෙන ගන්න තියෙන හරය මේක තේරුම එතකොට මේක විද්‍යාත්මක පැතිකඩකුත් තියෙනවා ඉතිහාසාත්මක කරුණුත් තියෙනවා ඒ එක්ක ඈදිච්ච අපේ සිංහල සංස්කෘතිය අපේ ජීවන රටාවට ඈදිච්ච කියන්නේ දැන් වෙද්දී අපේ සිංහල ජීවන රටාව කියන්නේ වෙනස්ම දෙයක් නේ එතකොට ඒ කාලේ නේද ඒ කාලේ හැම එකක් නෙමෙයිනේ තිබිලා තියෙන්නේ අපි සාමාන්‍ය ඉතිහාසයේ ග්‍රන්ථ එහෙම පරිශීලනය කරනකොට ඉතිහාස ගැඹුරට කියවගෙන යද්දී අපිට මේ තියෙන ශ්‍රී ලංකාවේ තියෙන මේ විදිය සිස්ටම් එකම නැහැනේ වෙනම රාජ්‍ය පාලනයක් එතකොට මේ වගේ නෑනේ රජයක් නෑ එහෙම දේවල් නෑ රාජ්‍ය පාලනයක් තියෙන කාලනේ එතකොට ඒ වගේ ලක්ෂණ තමයි තිබ්බේ ඉතින් ඒවත් එක්ක ආපු දේවල් තමයි අනිතක මේක මේ අපේම සිංහල කිව්වට සිංහල හින්දු එහෙමත් එකක් තියෙනවා එතකොට අපිට කලින් හිටපු ජන කොට්ටාසයක් විදිහට අපි සලකන්නේ යක්ෂනාග කියන ගෝත්‍ර දෙකනේ ඒක තමයි අද කතා කරන්නේ ඇත්තටම වැඩි කතා නොවන මාතෘකාවක් කතා කරලා ඇති හැබැයි වැඩි එළියට එන්නේ නැති මාතෘකාවක් තමයි අද කතා කරන්න හිතුවේ හරි එහෙනම් අපි ඒ ගැන වැඩිදුර කතා කරන්න නියෝකාස්ට් එකට යන්න මොකද්ද මේ සිංහල අලුත් අවුරුද්දේ අර්ථය ඇවිල්ලා මෙහෙම මේක ගොඩක් දැන් අද සමාජය ගත්තොත් විනෝදාස්වාදය ඒ වගේම නිදහස් බව පෙන්වන දෙයක් කියලා තමයි මිනිස්සු ගොඩක් හිතන් ඉන්නේ ඒ වුණාට මේකේ තියෙනවා පැතිකඩවල ගණනාවක් හැදිච්ච එතකොට මේක ඉන්දියානු ආර්ය සංස්කෘතියකින් ඇවිල්ලා තියෙනවා ඒ වගේම අපේ අනුරාධපුර යුගයේ කෘෂිකර්මය හා බද්ධ වෙච්ච ගොඩක් ලක්ෂණ තියෙනවා ආభాෂ තියෙනවා ඒවෙන් ආපු මොකද අපිට කලින් හිටපු ජන වර්ගයාගේ ජීවනට මාර වෙනස්නේ කියන්නේ ගෝවිතන සම්පෝෂිත බව ඒ දේවල් එක්ක ආපු දෙයක් නේ වගේම මේකේ විද්‍යාත්මක පැතිකඩකුත් තියෙනවා හරිද එතකොට දැන් මේකේ මූලිකම concept එක තමයි සංකල්පයක් විදිහට සෝඩියක ඉඳන් පයිසිස් දක්වා එන ඒරිස් පැත්තරෙන සිදුවීම් මේ වෙන්නේ එතකොට අපිට උෂ්ණත්වය වැඩි වෙනවනේ මේ දවස්වල පෙබරවාරි මාර්තු 21 වගේ ඉඳන් අප්‍රේල් කියන්නේ උෂ්ණත්වය ගොඩක් අධිකයි. ඒකට හේතුව තමයි පෘථිවිය සූර්යයා වටා හැරෙනවා. ඒ කියන්නේ ලක්ෂයක් විදිහට යනවා නම් සූර්යයා වටා හැරෙනවා. එතකොට ඒක තමයි මේ කතාවෙන් කියන්නේ. එතකොට මේකේ තියෙන කාලගුණික වෙනස, එතකොට මේකේ තියෙන සංස්කෘතිකමය වෙන දේවල් මිනිස්සු විදිහට මිනිස්සුන්ගේ චක්‍රයට සිද්ධ වෙන දේවල් කියලා ගොඩක් මේකේ අර්ථ ගන්නවන්න පුළුවන් අපිට. මම ඉස්සල හැදින්න වගේ මම කිව්වන බේසික් මේක කන්සෙප්ට්ස් ටිකක් තියෙනවා ඒ වගේම බාහිර සංකල්ප සහ ඇතුළත සංකල්ප බලනකොට ගොඩක් වෙනස් මේක
ඓතිහාසික පැත්තෙන් ගත්තත් සංස්කෘතිමක පැත්තෙන් ගත්තත් විද්‍යාත්මක පැත්තෙන් ගත්තත් සහ පැතිකඩවල් ගණනාවක් මේ කතා කරන තියෙනවා කියල. තර මේ ගණනාවත් එක්ක අපිට කතා කරන්න වෙනව නේද චාරිත්‍ර වාරිත්‍ර ගැන සහ ප්‍රේක්ෂකව දැනුවත්වීම සඳහා අපි චාරිත්‍රවාරිත මතක් කල හිටියොත් හොඳයි නේද? චාරිත්‍ර කියන අත්‍යවශ්‍යම දෙයක් නේද? ඉතින් අපි ඒක එන්ඩගෙද රිලක්ස් එක හම්නේද? ඔව්. එහෙනම් අපි නොනගතය කියන අර ඒ කියන පොඩි කෑලගෙන පොඩ කතාර මොකද ඒකේ තියෙන දේවල්ටියක් විස්තර කරන්න. සාමාන්‍යයෙන් නොනගත කාලෙ කියලා අපි හඳුනනේ ඒ කාලේ අපි මුකුත් වැඩ කරන්නේ නෑ. අපි පන්සල් ඒ පාහිරාදී චාරිත්‍ර ඒ ආගමික දැන් තැන්වලට ගිහිල්ලා ඒ ආගමික කටයුතු වතාවත් කළා අපි පින් රැස් කරගෙන ඒ විදිහට ඉන්නවා. ඉතින් මේක ඇවිල්ලා කන්සෙප්ට් එක තමයි පරණ අවුරුද්ද තියෙන සියල්ලත් අපි මෙනෙහි කරලා අපි අලුත් අවුරුද්දට යනකොට ඒ යන කාලය අතරතුර අපි කරලා තින අපි පින් හෝ පව් මොනහරි කරලා තියෙනම් අපි පවුනේ සාමාන්‍යයෙන් අපිට කර්මයක් විදිහට පල දෙන්නේ. අපි පින් වලට එපා කියන්නේ නෑනේ. එතකොට පව් සෝදාගෙන ඉදිරියට යෑම කියන්නේ තමන්ගේ සිතුවිලි එක්ක වෙන දෙයක් මේක. එතකොට ආධ්‍යාත්මික ජීවිතයක් තමයි මේකෙන් ඩිවලොප් කරන්නේ. ඉතින් දැනට කරන නැතික මිනිසුන්ගේ වැඩක්. ඉතින් ආධ්‍යාත්මික පැත්ත තමයි මේකෙන් ගොඩාක්ම නැඹුරු කරන්නේ මේ චාරිත්‍රය ඇතුලේ. මොකද අපි පරණ දේවල් පරණ කුණු ඔක්කොම බැහැර කරලා අපි මෙනෙහි කරනවා. කියන්නේ අපි භාවනා ආදී දේවල් නිරත වෙනවා. එතකොට ඒක තමයි මේකේ මූලිකම දේ. දෙවෙනි එක තමයි තමන්ගේ මමත්වය ඊගෝස්ටික් මිනිස්සුනන් හිතන්නව දැන් සමහරු තමන් කිසිම දේකට කැම එකග වෙන්නේ නෑ. හැබැයි අපි කමිනිටයක් විදිහට පන්සලකට එකට එකතු වෙන්න ඕන නේද නොනගත කාලෙදී නේද? එහෙම එකක් තියෙනවා. ඉතින් ඒ දේවල් අර ඊගෝස්ටික් මනුස්සයෙකුත් කමිනිටියක් එක්ක ඉන්න හුරු කරන එක්තරා කන්සෙප්ට් එකක් තමයි මේ චාරිත්‍රාක් විදිහට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයා සමාජීය පැතිකඩක් ගැන කතා කරන්නේ. ඉතින් අපි ඒක ගැන කතා කරද්දී අපිට පුළුවන් මේ අවුරුදු ක්‍රීඩාවක් ඒකට සම්බන්ධ කරගන්න. ඒකෙත් අර කිව්වමන් කමියුනිටි කියන පැතිකඩ ඒ කමියුනිටි එකක් එකතු වෙනවා. කියන්නේ දැන් ලොකු කුඩා සියලු දෙනා ප්ලේ කරන දෙයක් නේ. ඒක සමහරු දැන් පොඩි ළමයි විතරක් ප්ලේ කරන සමහර ක්‍රීඩාත් තියෙනවා. හැබැයි එහෙම කාණ්ඩ කරන්නේ නැතුව එකට ඔක්කොම එක කමියුනිටියක් විදිහට එකතු කරන දෙයක් තමයි අවුරුදු ක්‍රීඩා කියලා හැදෙනවා. දැන් අපි ගත්තොත් දාං ඇදීම වගේ දේවල් දාං අදිනවා. ඊට පස්සේ දාං අදින අවුරුදු ක්‍රීඩාවක් විදිහට දැන්ටත් පාවිච්චි කරන වෙලා තියෙනවා. එතකොට ඊට පස්සේ කොට්ට පොර ගැසීම, ඊට පස්සේ කනාමුට්ටිය බිදීම, එක ලොකු කුඩා හැමෝම කරනවා. එතකොට කොට්ට පොර ගැසීම ටිකක් හැටි දැඩි තරණය පිරිසක් විසින් කරන දෙයක් නේද? එහෙම නේද? එහෙම තියෙනවා. එතකොට ඒක කබෑදීමත් තියෙනවා. කබෑදීමත් තියෙනවා. හැබැයි ඒක දැන් වෙද්දී කාණ්ඩ කරන පොඩි ළමයි වෙනවා දිනවා. තව වයස් පිරිස එක ගෲප්ස් කරලා තියෙනවා. එතකොට ඕකෙත් අර සියලුම කමියුනිටිස් වල ඉන්න කට්ටිය කියන්නේ දැන් අපි හිතමු දුප්පත් පොහොසත් කියලා එහෙම නෑනේ. අවුරුදු ක්‍රීඩාවක් ගන්නකොට පහළම පැලැන්තිය කියන අය ඉහළ පැලැන්තියට තමන්ට සෙල්ලම් කරන්න ඕන නම් ඉන්නවා. ඒකට එකම තැන එකම අවුරුදු උත්සවයේ එකම තැන වෙනම කියලා දෙයක් නෑ නේද? එතකොට ඒ පන්ති වේග ජාතියක් විදිහට එකට එකතු කරන්න මේ කන්සෙප්ට් ඔක්කොම හැදිලා තියෙන්නේ ඒ වගේ දේවල් වලට. ඒ වගේ දැන් අපි හරි විදිහට මේ අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර හරි විදිහට කරොත් එක පැත්තකින් සමාජීය ජීවනය, අනිත් පැත්තෙන් අපේ දැනුම. එතකොට දැනුම කියන්නේ අපි සාමාන්‍ය මේ විද්‍යාව දිනු වෙන කලින්නේ ඇත්තටම මේ සූර්ය මේෂ රාශිය දැන් මීන රාශියට මෙහෙම මේ වෙනවා. එතකොට මේක සාමාන්‍ය ඒ රාශීන් මේ හොයාගත්තේ සාමාන්‍ය ග්‍රීක ශිෂ්ටාචාරය හිටපු කට්ටියනේ. ඒගොල්ලෝගේ මේ මූලික අදහස එන්නේ මෙහෙම ඒරිස් කියලා මෙහෙම දේවල් තියෙනවා. මේ වගේ මෙහෙම ග්‍රහ ලෝක තියෙනවා. මෙහෙම මේ තියෙන දෙතර එතන ඉඳන් ආරම්භ වෙච්ච දේ අපේ මිනිස්සු වෙනම පැතිකඩක් දැකලා මේක ඉන්දියානු ආර්ය මං අර ඉස්සෙල්ලා මේෂන් කරා වගේ ආර්ය සංස්කෘතික මේක ලක්ෂණත් එක්ක මේක මම නම් අධ්‍යයනය කරලා තියෙන මේක සිංහලම කියලා ඉන්දියාව විසින් මොකද වේදය කියලා තියෙන වේදය අධ්‍යයනය කරමින් එතකොට ඉන්දියාව හිටපු ඍෂිවරු ඒ වගේ කට්ටිය හදපු සිස්ටම් එකක් තමයි මේ ග්‍රහචාර මොනවද මේ ජ්‍යොතිර්වේදය කාපු එක ලක්ෂණයි. එතකොට අපිට දැන් අපි අවුරුද්දක් ගණන් කරන්නේ අප්‍රේල් 14 තමයි අපිට විදිහට අවුරුදු. එතකොට ඒක බෞද්ධ කැලෙන්ඩරෙත් බුද්දිසම් බෞද්ධ විදිහට මේ පිළිගන්න කැලෙන්ඩර් විදිහට ඒක තමයි විදිහට එන්නේ.
තවට දැන් ඔයි සිිස්ටම්මයක් ගතු දැන් අපි අනුගමන සිිස්ටම් එක ඒක එතකොට තව දැන් ඊට කලින් මේ තිබ්බා අපි රෝමන් කැලන්ඩරේනේ දැන්ට යස් කරන්නේ අප මේ ජනවාරි පලවෙන්ඩා ඉදං දෙසැම්බර් 31 වෙනක එක 1500 ගණන් වලදි තමයි හරිට ස්ථාපනය කරේ මේක ප්‍රයිමරි කැලන්ඩ එක කියලා ඊට කලින් ග්‍රෙගෝරියන් කැලන්ඩ එක තමයි මුල්ලෝකම ප්‍රයිමරි කැන්ඩ එකෙතර පාච්චේර හැබැයි අවුලක් තියෙනවා මිනිත්තු 11 දශම තප්පර ගානක් ඒක ප්‍රමාදයි ප්‍රමාද හිද දවස් 10ක ප්‍රමාදයක් කවුදු 1600 දන් ඇවිල්ල තියෙනවා ඉතින් ඒක දැනගත්තේ 1500 ගණන් වලදී ග්‍රෙගරි කියන ග්‍රෙගරි කියල කෙනෙක් මට හරියට මේක මතකනෑ ග්‍රෙගරි කියලා එයා මේක තේරුම් ගෙන මේ තියෙන ප්‍රශ්න තේරුම් ගෙන රෝමන් කැලන්ඩරේට පසේ ඒකද අපේ මිනිස්සු ඒත් අරව බැහැර කරේ නෑ මේන චාරිත්‍රවාරිත්‍ර හැම දෙයක් එක්කම තාමත් අදටත් අපි අවුරුද්ධ ගණන් කරන්නේ විදිහට අපේ විදිහට තකොට මේ දේවල් ඔක්කොම එක්ක අපි මේ ඉදිරිට අරගෙන යා යුතුයි මේ අනුගමනය කරතු මේකින් ආධ්‍යාත්මික සහ අධ්‍යාත්මය පැතිකටත් ගොඩාක් ඉදිහට වර්ධනය වෙන මොකද අපි හිතන්න පුරුදු වෙන අපිට වෙනම කාලයක් ලැබෙනවා තින් මේ වගේ පැතිකටල් ගන්නාවත් තියෙනවා තොට ක්‍රීඩා කියන්නෙත් අර කමෙන්ටියක් එක් එකතු වෙන ටීම් වර්කින් හැදෙන ප්‍රශ්න අඩු කරන සමාජයක් ගොඩනගෙන සමාජී යහ පැවැත්ම ගොඩනගෙන කන්සෙප්ටයක් මූලිකව නමුත් මේ දවස්සල හැබැයි අපි ඉස්සරට වැඩිය සාමාජීව පොඩ්ඩක් අඩු ඇති නොනේද ඔවු ඒක ඉතින් තම තමන්ගේ මානසිකත් තමතගේ ලෝකයේ වර්ධනය සමඟ සමට ඇතේච පස්න මට්ටය ගැන අදහසක් නැහැ ඇත්තරම මිනිස්සු ඇයිහෙම දේවල් එම වෙනස් වෙන්න මිනිස්සු ඇයිහෙම පරස්පර විරෝධි වෙන්න කි ඉතින් ඒ වගේ මවුරුත් චාරිත්‍රවලත් අපි වැඩිය කතා කරන්න නැති පැත්තක් තියෙනනේද ඔවු අනිවාරය තවුදු චාරිත්‍ර ගත්තම ලිපගිනි මෙලවීම ඊට පස්සේ බත් පිසි කිරිබල් පිසීම ඊට පස්සේ ගනු දෙනු වැඩි හිටියන්ට නැම වැද්දීම ඒ වගේ තියෙනවනේ එක මේන් විදිහට මම මේ තව තියෙනවා මම ගැන මේන්ලි අර මට ගන්න පුළුවන් දේවල් වලට මම කතා ගන්න ගත්තේ දැන් ලිපගිනි මෙලවීමේදී අපි සාමාන්‍ය ලිපගිනි මෙලවීමක් කියලා අදහස් කිරීම අපි ගෙදරක ලිපක් මෙලවන කියන්නේ ගෙදරක එනර්ජී එක එතනින් තමයි ශක්තිය කියන අපි ගෙදරක නිපදවන්න මොකද ආහාර නැත්තා අපිට ශක්තියක් නෑවෙන් ඒ වගේම හැමදේකම මූලික පදනම තමයි අර කුසේ ලිපගිනි මෙලවීම කියන්න අපිට ශක්තිය ලවා දෙන තැන එතකොට කිරිබත් පිසීම තොට ගණු දෙනු කිරීමෙදිත් අරමං කලින් සඳහන් කරව විදිහටම සෝෂල් බොන්්ඩිං එක ඇත්ති වෙනවා ගැන්න කමිටක් විදිහට අපේ එකතුවීමක් සිද්ධ වෙන වගේම අපි දැන් හිතන්නකො දැන්වා මට රුපියල් 100ක් දීලා වදිනවා මම 1000ක් දීලා වදිනවා එතකොට වාට අයිඩියා කියන්න මෙයා මේ අවුරුද්දේ මට වඩා දෙයක් කරගෙන තියෙනවා එතකොට එක්ස්චේන්ජ් එක බලන්නකො 100ට 1000 උවමාරුව කරලා තියෙන තොට මාත් ඊළඟ අවුරුද්දේ දැන් පරණ දේවල් අමතක කරලා ගමනක් යන්න ඕන ඒ වගේ අදහසුත් තියෙනවා මෙතන අපි හිතන්නේ නැති පැතිකඩක් ඒක සුළු දෙයක් ඒ වුණාට හිතන්නේ නැහැ නේද ඒ වගේම වැඩිහිටියන් නැමදීම කියන එක අද කාලට අත්‍යවශ්‍යයි මොකද අද ඉන්න ගොඩක් අපේ වයස සහ අපිට අපි කමින්න අපේ පෙළේ කට්ටිය රෙස්පෙක්ට් කරන්නේ නැහැ නේද එහෙම ගොඩක් අයට ඒ දේවල් අමතක වෙලා අමතක වෙනවා කියන දෙයක් එච්චර කයා කරන්න පිළිගන්න ඉතින් වැඩින්ට නැබදීමෙන් ඉතින් ඒ රෙස්පෙක්ට් එක ඇතිවෙන්න සහ ඒ අර කල්චරල් කන්ටිනිවිට එක තියාගන්න සහ බැලන්ස එක තියාගන්න කරන එක්තරා ක්‍රමවේදයක් ඉතින් කවුදට සැරයක් නෙමෙයි එක 365 දවසම වගේ ජීවිත කාලෙම තියාගන්න කියලා තමයි ඉතින් කියන්නේ අපි දැන් මේ තාක් දුර අපි කතා කරපු එකේ කොහොමද මේ අවුරුදු නැකත් චාරිත්‍ර වාරිත්‍රයේ ඉඳිලා තියෙන්නේ කියලා අපි පොඩි මතක් කිරීමක් කරමු. ඉතින් පරණ අවුරුදු සඳහා ස්නානය 2026 අප්‍රේල් 10 වන සඳහා ඉදිරිය තියෙනවා. ඒ වගේම අලුත් අවුරුදු උදාව 2026 අප්‍රේල් 14 අඟහරුවාදා පූර්ව භාග 9:32ට ඉදිරිය තියෙනවා. පුණ්‍ය කාලය 2026 අප්‍රේල් 14 අඟහරුවාදා පූර්ව භාග 3:08 සිට අපර භාග 3:56 දක්වා ඉදිරිය තියෙනවා. ඉතින් ඒ වෙලාවට ඔයාලට ආගමික වතාවත් වල දෙන්නත් පුළුවන්. ආහාර පිසීම 2026 අප්‍රේල් 14 අඟහරුවාදා පූර්ව භාග 10:51කට රක්තවර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප්බෙද ගිනිමොලවා ආහාර පිසීම මැනවි. ඒ වගේම වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය 2026 අප්‍රේල් 14 අඟහරුවාදා අපර භාග 12:06ට
රක්තවර්ණ වස්ත්‍රාභරණය සැරසි දකුණු දිශා බලා සියලු වැඩල්ලා ගණුදනකොට ආහාරානුභවය මැනවි. හිසතෙල් ගෑම චාරිත්‍රය 2026 අපේ 15 වන බදාදා පූර්වභාග 6:55ට නැගෙන දිශාව බලා හිසට කොහොප්පත්ද පායට පොළොන් පද්ද තබා පච්චවර්ණ වස්ත්‍රාභරණය සැරසි කොහොමපත් මිශ්‍ර නානු හා තෙල්ගා ස්නානය කිරීම මැනවි. ශකීරක්ෂා සඳහා පිටත්වයා මේ නැගත 2026 අප්‍රේල් 20 සඳහා පූර්වභාග 6:24ට ශ්වේතවර්ණ වස්ත්‍රාභරණය සැරසි කිරිබත් හා එළකිරි මිශ්‍ර කැවිලිද්ද අනුභව කර දකුණු දිශාව බලා පිටත්ව යාම මැනවි. අවසාන චාරිත්‍ර වශයෙන් පෙළ සිටුවීමට 2026 අප්‍රේල් 23 බ්‍රහස්පතින්දා පූර්වභාග 9:00කට රන්වන් පැහැති වස්ත්‍රාභරණය සැරසි උතුරු දිශාව බලා පෙළ සිටුවීම මැනවි. ඉතින් එතකොට මේ දින තමයි අවුරුදු චාරිත්‍ර ටික මේ අවුරුද්දේ දින තියෙන්නේ. ඇත්තටම ඉතා හොඳයි නේද මේ අවුරුද්දේ තියෙන විදිහ රක්තවර්ණයෙන් සැරසි ආගමික කතාවත් කිරීම හොඳයි. ඉතින් අපි පරිසර තත්ත්වයක් විදිහට බැලුවොත් පරිසරයේ අපිට මොනවද වෙනස්කම් උෂ්ණත්වයක පැත්තකින් ඉහළ යනවා. ඒක අපි කලින් කතා කරා. ඒ වගේම මොනවද ඔලුවට එන්නේ වාගේ? මතලා මුලින්ම එන්නේ කොහා ගැන තමයි. කොහා. එතකොට කොහා කියන්නේ සාමාන්‍යයෙන් අපේ ලංකාවට ආවේනික ඒවගේම විසුවහේෂි පක්ෂයෙක්. මොකද ද අපි කියන්නේ සිින්දුවලත් තියෙන කොහෝ ඇවිදින්න වගේ සිින්දු තියෙනන තොට සිින්දුලත් කොහා විල්ල කෑගහනවා. ගැන කොහගේ හඩ ගැන තමයි ගොඩක්ම කතා කරන්න. ඉතින් මේක එක පැත්තකට අපිට ෆ්‍රීකන්සියක් විදිහට කතාගන්න පුළුවන් ශබ්ද තරංගයක් විදිහට එක අපි ඊළඟ ඉදිරි පිසෝඩ්ඩය කතා කරම පස්ස දවසක. තකොට කොහා සාමානෙන් කෑගහන්න හඩලන්නේ යාගේ බ්‍රීඩින් සීසන්නගේ දී කියන්නේ යා ප්‍රජනනය කරන්න තව ගෑනු පක්ෂයක ආකාශනය කරගන්න නගන ශබ්දය දීර තමයි පරණ ජනප්‍රවාදවල ඉදන් අද වෙනකං එන්න සහයක විද්‍යාත්මකවත් ඒදියට වෙන්න සාමාන්‍ය පරිසරේ වෙන සිදුවීමක්. තෙවට මාර්තු හා ප්‍රේල් තියන මාසවල් තමයි කොහා මේ විදිට විල්ලා යාගේ බ්‍රීඩින් සීසන්නගේදී එයා විදිහට සහකාරයක් හොයන්න තමන්ගේ වර්ගයා බෝ කරන්න. ඉතින් මේක මෙහෙමත් මේක සංස්කෘතික මතවාද ආගමික මතවාදවලට කිට්ටුවෙන මතවාද ඊට පස්සේ මේක දර්ශනික පැත්තකුත් තියෙනවා. අද වෙද්දි විස්තර කරලා ඉතින් ඒවා හරබැර කරලා ගන්න එක තමන්ගේ කාර්යයක්. මොකද මේවා ඇත්ත කියලත් ඇබොරු කියලා කියන්නත් බැරි නිසා මේගේ සංස්කෘතිකර්ථය තමයි නව අවුරුද්දේ දූතයා විදිහට අපි හඳුන්වනවා. කියන්නේ කොහා අපිට අවුරුද්ද අරන් එනවා කියලා පොඩි කතාවක් තියෙනනේ. පොඩි ජනප්‍රවාද මතවාද. එතකොට ඒ කතාව හැදෙන්නේ මේක තමයි මූලික වෙන්නේ. එතකොට ඒකම නව ආරම්භයක් කියලා මිනිසුන්ට යන අපි අර ඔළුවට දාලා තියෙන කතාවෙන් අපිට කොහා හටලනකොට මේ අලුත් අවුරුද්ද ඇවිල්ලා මෙන්න සීසන් එක මෙන්න වයිබ් එක කියලා අපිට පැහැදිලි අර්ථය කර අපේ ඇකට දැනනවා. ඒක නේද? දැන් කොහා නැත්තම් අපිට අවුරුද්දක් කියලා දැන් තේරෙන්නේ නැහැ. මොකද අපිට මුලින්ම අවුරුද්ද කියන කන්සෙප්ට් එක පොඩි කාලෙන් වලට යන්න කලින් කොහා තමයි අපිට අපේ දැන් දෙමාපියෝ කොහා ඇවිල්ලා අවුරුද්ද ඇවිල්ලා කියලා කතාව ඔළුවට දාලා තියෙනවා. ඒකට අපිට ඒක මානසිකත්වයෙන්ම අපිට ඒක හැදිලා තියෙන පොඩි කාලේ. ඉතින් ඒ වගේ හේතුන් තියෙනවා. එතකොට මේකේ ගැඹුරු අර්ථකථනයක් දීලා තියෙනවා මෙන්න මේ විදිහට. ඒ කියන්නේ කැලෙන්ඩරයක් කියන එකක් ඉන්වෙන්ට් කරපු නැති කාලෙක් මම මේ කියන්නේ. රෝමන් කැලෙන්ඩර් එකවත් ඊට කලින් තිබ්බ එක පර්සියන් කැලෙන්ඩර්ස් ඒ වගේ දේවල්ලත් නෙමෙයි. ඊටත් ගොඩාක් ඈත අතීතයේ කාලගුණය හඳුනා ගන්න. එතකොට මේකේ දාර්ශනික අර්ථයකුත් තියෙනවා. ටිකක් ගැඹුරට තියෙනවා. මම කෙටින් කියන්න. සාමාන්‍යයෙන් කැලෙන්ඩරයක් ඉන්වෙන්ට් කරන්න කලින් ලෝකෙට මම කියන්නේ රෝමන් කැලෙන්ඩර් එකවත් පර්සියන් කැලෙන්ඩර් එකවත් ඊටත් ගොඩාක් ඈත අතීතයේ මිනිස්සු ගල් ඒ වගේම පක්ෂීන්ගේ හඩ එකන මංකවර ෆ්‍රීකන්සියක් විදිහට ඒ පැත්ත තියෙනවගේ. එතකොට ඒ තුන යූස් කරලා තමයි මිනිස්සු පෙළබිල තියෙන්නේ කාලය ඊට පස්සේ දිනය ගණනය කරගන්න. හැබැයි මීට වඩා කාලය දිනය තමන් ඉන්න තැන කොහෙද කියලා මීට වඩා ගැඹුරු දාර්ශනික සංකල්පයක් තියෙනවා පෙරදිග විද්‍යාවේ ශාස්ත්‍රයේ විදිහට. ඒක තියෙන කෙලින්ම සෞරග්‍රහ මණ්ඩලයේ එක් ආදේශ කළා සෝලර් සිස්ටම් එක වෙනම කතාවක්. ඒක වෙනම රහගත් කතාවක්. මම හිතන්නේ ගොඩක් කට්ටිය පැතිකඩ දැකලා ඇති කියලා. මොකද මේක අර ජෝතිර්වේදය ගන්න ඇදහිල්ලක් මේක මෙහෙම දේවත්වයෙන් වගේ නේ. එහෙම ඊට වඩා එහා ගිහිපු මේක විද්‍යාවක් තියෙන. අපි ඒක වෙන දවසක් කතා කරමු. ඉතින් කාලය නිර්ණය කරගන්න තමයි පක්ෂීන් මංකු වගේ ශාක ගස්ගල් යොදාගෙන තියෙන. එතකොට මේ පක්ෂියා ඇවිල්ලා කෑ ගහන මේ සීසන් එකේදී මිනිස්සු අවුරුද්දක්
ඔන්න පටන් ගන්නවා අලුත් අවුරුද්ද පටන් ගන්නවා කියලා අර්ථකථනයක් දීලා තියෙනවා සහ ඒ විදිහට තමයි ඈත අතීතයේ මේ ඈත අතීතයේ ඒ විදිහට තමයි ඈත අතීතයේ මේ කලාපයේ මිනිස්සු එක්තරා විදිහකට කාලය නිර්ණය කාල සහ දිනවකවානු නිර්ණය කරගන්න බෙලබිලා තියෙන්නේ. එතකොට මේකේ මේ පැහැර කළ යුතු මතවාදයක් තියෙනවා කොහා අප්‍රේල් මාසේ හඩලන්නේ අවුරුද්දට කරන ගෞරවයක් නිසාද නැත්තම් මේක අපි කොහා කියන විශේෂිත විදිහට මොකක් හරි අදෘශ්‍යමාන දෙයකින් ඇවිල්ලා අපිට මොකක් හරි කියන්න හදන වගේ අර්ථයක් අර්ථකථන දෙන්න ඒමත් දේවල් තියෙන. ඒකේ මම නම් හිතන්නේ එහෙම පැතිකඩක් ඇති කියලා. මොකද මේක අපි ජීව විද්‍යාත්මකව ගත්තොත් මෙයාලගේ හෝමෝන ක්‍රියාවලිය නිසා මෙයාලා එළියට ඇවිල්ලා අර කලින් කිව්වා වගේම තමන්ගේ සහකාරය හොයාගන්න හඩලලා ඒ ක්‍රියාවලිය කරනවා. ඒ වගේම තමයි ස්ලයිමේට් එක. එතකොට උෂ්ණත්වය අධික ස්ලයිමේට් එකකදී තමයි මේ කාලවකවානුව තියෙන්නේ. එතකොට ඒකත් එක් සාධකයක්. එතකොට දෙවෙනි එක තමයි එයාට හෝමෝන ක්‍රියාවලිය නිතරම හෝමෝන ක්‍රියාවලිය සහ ඒ ඇක්ටිවේෂන් එක තියෙනවා. එතකොට එයාට ආහාර කියන එතකොට යාට ආහාර කියන එතකොට යාට ආහාර කියන අවශ්‍යතාවය දෙගුණයකින් විතර වැඩි වෙනවා නේද? අපිට උනත් සාමාන්‍යයෙන් අපි තරුණ වියටදී අපි හෝමෝන් ඇක්ටිවේෂන් එක වෙද්දී අපි පොඩි කාලේ කෑ වගේ සරල කෑම කාලේ එහෙම නැහැ අපි ගොඩක් කනවා. දැන් සමහර කෙනෙක් ව්‍යායාම වල ඉද්දිලා ඒ තත්ත්වවලට එනවා මැචුව වෙද්දී. එතකොට දෙගුණයක් ආහාර ඒ ක්‍රියාවලියම තව සංකීර්ණ වෙන්න ගන්නවා. මේක තමයි මම මේ විස්තර කරන්නේ. හරි. එතකොට සංස්කෘතික ආගමික ආධ්‍යාත්මික සමාජීය පැත්තෙන් අපි ගොඩක් දේවල් කතා කරාද? ඉතින් කොහොමද මේ අර්ථකථන දක්වන්නේ සහ මේක තියෙන ඇත්තම වැදගත්කම මිනිස්සෙට කොහොමද හැදෙන්න සමාජයක් හැදෙන්න ඉම්පැක්ට් වෙන්නේ කියන දේවල් අපි අද කතා කරා. ඉතින් මේ දේවල් එක්ක අපි ඉස්සරහට ආවන සමාජයක් විදියට අපිට මේ අර්බුද ප්‍රශ්න ගොඩක් निराකරණය කරගන්න ඉඩ තිබ්බා. ඉතින් මේකත් මතක් කරන ගමන් අදට අපි නවතිනවා. අපගේ ගමනාන්තය වන්නේ දැනුමට දැනුම යා කිරීමයි. දැනුම සමග එක්වන්න අපව සබස්ක්‍රයිබ් කරන්න. අපි නියෝකාස්ට්